අපිත් සමගින් සම්බන්ධ වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ආචාර්ය මොහන් වික්‍රමසිංහ මහතා. ඊටමත් ආදරයෙන් ඔබතුමාව අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සුබ දැස්ම. මුලින්ම අපි එහෙනම් ලග්න පලාඵල පිළිබඳව විස්තර දැන කියා ගමු. අවතිලක්ෂි මේෂ ලග්නෙන් උපන් උදවියට සුබදායක ප්‍රතිඵල වැඩි වශයෙන් පේන්නට තිබෙන සතියක් බවට පත් වෙනවා. බොහොම සාර්ථක වේවි. හුඟක් දේවල් සාර්ථක කරගෙන ඉදිරියට යන්නට හැකියාව ලැබේවි. සඳු 9 වෙනි දිමින් ගමන් කරන මේ සතිය බොහෝ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ආර්ථික මේ වශයෙන් තිබුණු අපහසුතාවයන් මගහරවා ගැනීමේ අවකාශය උදා වේවි. ඒ වගේම තමයි රැකී රක්ෂාවන් වල දියුණුව සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්නට හැකියාව ලැබෙන යහපත් කාලයක් බවටයි පත් වෙලා තිබෙන්නේ. වෘෂභයෙන් උපන් උදවියට මුල් දින දෙක ඊටමත්ම ප්‍රවේශන් වීම අත්‍යවශ්‍ය වෙනවා. සඳු 8 වෙන්නේ. ඒ නිසා පරිස්සමින් හැම දෙයක්ම කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අනතුරු වැටීම් තැලීම් වගේ දේවල් වලින් ප්‍රවේශන් වීම ඊටමත්ම වැදගත් වෙනවා. මුල් දින දෙකෙන් අනතුරු ඔබට ඊටමත්ම සුබදායක ප්‍රතිඵල තමයි පේන්නට තිබෙන්නේ. බොහෝ දේවල් සාර්ථක වේවි, දියුණුව ඇති වේවි, බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව ලැබේවි. විදේශ ගමන් වැනි දේවල් බලාපොරොත්තු වෙ සිටියා නම් ඒ දේවල් සඵල කර ගැනීම අවකාශය උදා වේවි. අලුත් රැකියාවන් සොයමින් සිටියා නම් ඒ දේවල් සඵල කරගන්නට හැකියාව ලැබෙන යහපත් කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. මිථුන ලග්නයෙන් උපන් උදවියටත් ටිකක් බාධා සහිත තත්වයන් වැඩි කරන සතියක් බවට පත් වෙලා තිබෙනවා. බලාපොරොත්තු බිඳ වැටීම්, ඒ වගේම ආර්ථිකමය වශයෙන් අවහිරකම් සහ යම් ගැටලුදායක තත්වයන් නිර්මාණය වීමේ අවකාශය පවතින නිසා මිථුනයෙන් උපන් උදවිය බොහොමත්ම පරිස්සමින් කටයුතු කරන්නට වග බලාගත යුතු කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. සතිය අගභාගයේ දක්වාම ඊට කල්පනාවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. යම් බඩ කටයුතු වලදී යම් බාධාවන් තද බල විදිහටම එන්නට ඉඩ කඩ පවතින නිසා ඊට ඉවසීමෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කටක ලග්නයෙන් උපන් උදවියට රෝග පීඩා සතුරු පීඩා ටිකක් වැඩි වන්නට ඉඩ කඩ පවතින කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. දියුණුවට බාධා ඇති කරන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි ටිකක් පාදාශ්‍රිත රෝග පීඩාවන්, කල්ලල්ලන රෝග පීඩාවන් ඒවට ඉඩ කඩ පවතින කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. වැටීම් තැලීම් අනතුරු වගේ දේවල් වලින් බොහොමත්ම ප්‍රවේශන් වීමට වග බලාගත යුතු කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. බොහොමත්ම ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වෙනවා. සිංහ ලග්න හිමියන්ටත් සුභාසුභ මිශ්‍ර තත්ත්වයක් තමයි පේන්නට තිබෙන්නේ. මුල් දින දෙක ඉතාමත්ම යහපත් වෙනවා. ඉන්න අනතුරු ඔබට ටිකක් බාධා සහිත තත්ත්වයන් වැඩිවන්නට ඉඩ කඩ පවතින නිසා ඊට කල්පනාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. දියුණුවට සාර්ථකත්වයට යම් බාධාවන් වැඩිවන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි චෝදනාවන් වැඩි වශයෙන් එල්ලවන්නට ඉඩ කඩ පවතින කාලයක් බවට පත් වෙනවා. සිත් කලකිරීම ඇතිවන්නට ඉඩ කඩ පවතිනවා. ඒ නිසා ඊටාත්ම කල්පනාකාරී වීම ඔබටත් ඊටාත්ම වැදගත්ම සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. කන්‍යා ලග්නේ හිමියන්ට සතිය මැද භාගයේ දක්වාම ඊටමත්ම යහපත් ප්‍රතිඵල පෙන්눔 කරන කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. දියුණුව සාර්ථකත්වයේ පෙන්눔 කරනවා. කරන වැඩ කටයුතු වලින් සඵල ප්‍රතිඵල අත් කරගන්නට හැකියාව ලැබෙනවා. තමන් කරන බොහෝ දේවල් වලට අන් අයගේ සහයෝගය ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. දියුණුව සාර්ථකත්වයේ හොඳින් පෙන්눔 කරනවා. සතිය අගභාගයේ පටන් ඔබට ටිකක් අහිතකර ප්‍රතිඵල තමයි වැඩි වශයෙන් පේන්නට තිබෙන්නේ. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්නට වග බලාගත යුතු බවක් තමයි පේන්නට තිබෙන්නේ. තුලාවෙන් උපන් උදවියට සුබ ප්‍රතිඵල වැඩි වශයෙන් පේන්නට තිබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. දියුණුව සාර්ථකත්වය ඇති කරනවා. තමන්ගේ වැඩ කටයුතු නිසි ලෙස පිළිවෙලකට කරගෙන යාමේ අවකාශයේ පවතින කාලයක් බවට පත් වෙනවා. තමන්ගේ වැඩ කටයුතු වලට අන් අයගේ සහයෝගය හිමි වෙනවා. ආර්ථිකමය වශයෙන් යහපත් වෙනවා. දියුණුව ඇති කරනවා. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරනවා. සාර්ථක ප්‍රතිඵල තමයි වැඩි වශයෙන් පේන්නට තිබෙන්නේ තුලා ලග්න හිමියන්ට. උච්චකයෙන් උපන් උදවියටත් සුබ ප්‍රතිඵල වැඩි වශයෙන් පේන්නට තිබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. දියුණුව සාර්ථකත්වයේ පෙන්눔 කරනවා. තමන් කරන බොහෝ දේවල් වලට අන් අයගේ සහයෝගයත් හිමි වේවි. මූල්‍ය ආයතන වල සහයෝගය ලැබේවි. ඒ වගේම තමයි ආර්ථිකමය වශයෙන් වඩාත් ශක්තිමත් කාල පරිච්ඡේදයක් බවට පත් වේවි. එදිනෙදා මුදල් උපයන උදවියට ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. සුබදායකයි උච්චකයෙන් උපන් උදවියට. ධනුවෙන් උපන් උදවියටත් සුබ ප්‍රතිඵල තමයි වැඩි වශයෙන් පේන්නට තිබෙන්නේ. ඔබ කරන බොහෝ දේවල් වලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමේ අවකාශයේ භාග්‍ය පවතිනවා. තමන් කරන සෑම කටයුත්තක්ම ජයග්‍රහණයකින් අවසන් කරගන්නට හැකියාව ලැබේවි. විදේශ ගමන් වැනි දේවල් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් සඵල වේවි. හදිසි ධනලාභ වැනි දේවල් වලට ඉඩ කඩ පවතිනවා. පවුලේ දියුණුව සාර්ථකත්වයේ වෙනුවෙන් ගන්නා තීරණ ඊටමත්ම සාර්ථක තත්ත්වයට පත් කරගන්නට හැකියාව ලැබෙනවා. සුබදායක ප්‍රතිඵල තමයි ධනුවෙන් උපන් උදවියට ඉදිරි සතිය පුරාවට පවතින්නේ.
මකර ලග්නයෙන් උපන් උදවියට සතිය ආරම්භක දින දෙක තරම බාධා සහිත තත්ත්වයන් මතුවන්නට ඉඩ කඩ පවතිනවා. ඉන් අනතුරු ඔබට සුබදායක ප්‍රතිඵල තමයි වැඩි වශයෙන් පේන්නට තිබෙන්නේ. තමන් කරන බොහෝ දේවල් වලින් සාර්ථක ප්‍රතිඵල හිමි වේවි. දියුණුව ඇති වේවි. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවි. ඒ වගේම තමා සිතේ සැනසෙල්ල සතුට වර්ධනය වන යහපත් කාල පරිච්ඡේදයක් බවට පත් වේවි. බොහෝ දේවල් සාර්ථක වේවි. විදේශ ගමන් වැනි දේවල් සාර්ථක වේවි. ධනලාභ වැනි දේවල් හිමි කරන සාර්ථක කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. දියුණුව සාර්ථකත්වයේ කැපී පෙනෙන ආකාරයට වැඩි කරගන්නට හැකියාව ලැබෙනවා. මුල් දින දෙක තරමක් බාධා සහිත තත්ත්වයන් ඇතිවන්නට ඉඩ කඩ පවතිනවා. ඉන් අනතුරුව වඩාත් ශක්තිමත් සතියක් බවට තමයි පත්වන්නේ. කුම්භ ලග්නයෙන් උපන් උදවියටත් සුභාසුභ මිශ්‍රවත් වැඩි වශයෙන් සුභ ප්‍රතිඵල තිලින කරන්නට සමර්ථ වන කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ කරන බොහෝ දේවල් සාර්ථක වේවි. ආදායම් පාර්ශ්ව ඉහළ යාවි. වෙළඳ ව්‍යාපාර ස්වයං රැකියාව වැනි දේවල් කරන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමේ අවකාශය භාග්‍ය හිමි වෙනවා. තමන් කරන සෑම කටයුත්තකම ජයග්‍රහණ අත්කර දෙන්නට සමර්ථ වන තත්ත්වයක් පෙන්눔 කරනවා. බලාපොරොත්තු වන ආකාරයටම තමාගේ වැඩ කටයුතු සඵල කරගෙන ඉදිරියට යන්නට හැකියාව භාග්‍ය ලැබෙන බවක් තමයි පේන්නට තිබෙන. සුබදායක ප්‍රතිඵල තමයි කුම්භයෙන් උපන් උදවියට වැඩි වශයෙන් පේන්නට තිබෙන්නේ. ඔන්න මීනයෙන් උපන් උදවියට සුබ ප්‍රතිඵල වැඩි වශයෙන් තිලන කරන්නට සමර්ථ වන කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තිබෙනවා. තමන් කරන බොහෝ දේවල් වලින් සාර්ථක ප්‍රතිඵල අත්වේවි. රැකිරක්ෂා ලාභ හිමි කරනවා. උසස් වීම වැනි දේවල් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් සාර්ථක කරගන්නට අවකාශය උදා වෙනවා. දියුණුවට සාර්ථකත්වයට අතහිත දෙන පුද්ගලයන් මුණ ගැසෙනවා. තමන්ට මෙතෙක් පැවතුණු බාධාවන් බොහොමයක් ඉවත් කර ගැනීමේ අවකාශය උදා වෙනවා. සාර්ථක සතියක් හැටියට තමයි මීනයෙන් උපන් උදවියටත් ඉදිරි සතිය හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. හොඳයි, නිවසේ සිටින ඔබටත් නොමිලේම ජන්මපත්‍රයේ පරීක්ෂා කරව ගන්නට හැකියාවක් අවස්ථාවක් තියෙනවා. 2.599 2.599 ස්වර්ණවාහිනී මැදිරියේ දුරකථන අංකය ගන්න දුරකථන ඇමතුමක් අරගෙන ඔබගේ ජන්මපත්‍රයේ නොමිලේම පරීක්ෂා කරව බලා ගන්නට හැකියාවක් අවස්ථාවක් මේ මිනිත්තු කිහිපය තුළ ඔබට උදා වෙලා තිබෙනවා. දැන් මොහන් මහත්මයා වැඩසටහන ආරම්භයේදී සඳහන් කරන්නේ ජයග්‍රහණය, දියුණුව මේ කියන කාරණා අනිවාර්යයෙන්ම මිනිසෙක්ගේ ජීවිතයට වැදගත්. ඇත්තටම මේ දියුණුව කරා ගමන් කිරීමේදී මොනවද මිනිසෙකුට ඇති වෙන්න පුළුවන් තදින්ම ඇති කරන බාධා තත්වයන් තියෙන්නේ? ඔව් දිලක්ෂි කෙනෙක් හැමෝම කැමති දියුණු වෙන්න. නමුත් සමහර බොහෝ දෙනෙකුට සිද්ධ වෙන්නේ නැත්තේත් ඒකයි. ඉතින් එතන ගොඩක් වෙලාවට අපි හැමදාම කියනවා වගේ කුසල් ශක්තිය බලය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නමුත් ඊටත් එහා සමහර දේවල් වලදී දැන් තමන් දියුණුවක් ලබන්නට නම් ගොඩක් වෙලාවට ව්‍යාපාර පැත්තට තමයි ගොඩක් වෙලාවට යෙදෙන්න ඕනේ තිලක්ෂි. මොකද හුඟක් උදවිය ව්‍යාපාරවලට කැමති. නමුත් ව්‍යාපාරයකට යෙදෙන්න ටිකක් බය ගතියක් තියෙනවා. අර මේ අවදානම් කළමනාකරණය කිරීමනේ ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට අර ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරන්න ගොඩක් අය මැලි වෙනවා. සමහර වෙලාවට තමන් ව්‍යාපාරයකට කැමති යොදවන්නේ තමන්ට නොගැලපෙන දෙයකටත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගත්තොත් කෙනෙක්ගේ සාර්ථකත්වය කරා යන්න අවශ්‍ය වෙන බොහෝ උදවිය තමන් විසින් තෝරගත යුතු මාධ්‍ය අනිවාර්යෙන් ඉස්සෙල්ලා තෝරගන්නට ඕනේ. තමන් කරන්න සුදුසු තමන්ට ගැළපෙන දෙයක් තෝරගන්නට ඕනේ. ඊළඟට ඒක හරියට නිවැරදිව කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ලෝකයේ ධනවතුන් බිහිවන්නේ ව්‍යාපාර තුල. එතකොට අපි ධනවතෙක් බවට පත් වෙන්න නම් ව්‍යාපාරයකට මුල පුරන්නට ඕනේ අනිවාර්යයෙන්ම. මොකද ව්‍යාපාර කටයුත්තකින් තමයි සාර්ථකත්වය බොහෝ දුරට ගන්න. නැත්තම් රැකියාවක් කිරීම තුළ සාර්ථක වීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක ක්‍රමානුකූලව ඉහළට ගිහිල්ලා තමන්ගේ විධායක ශ්‍රේණියට ඇවිල්ලා ඒ කියන්නේ ලොකු වරප්‍රසාදත් එක්ක ජීවිතය ගත කරන්න නම් ඒක බොහොම සීමා සහිත පිරිසකට තමයි අවකාශය උදා වෙලා තියෙන්නේ. නමුත් ව්‍යාපාර කටයුත්තක් පුංචි තැනකින් පටන් අරගෙන දියුණුව හදා ගන්න පුළුවන්. එතකොට එතරම්දි බාධාවන් හැටියට සලකන්න පුළුවන්. අපි දැන් ව්‍යාපාරයක් කරන්න දැන් මුල පුරනකොට තමන්ට කොච්චර දුරට ඒක ගැලපෙනවද කියන එක. ඊළඟට තමන් ඒකට කොච්චර මහන්සි වෙනවද, කැප වෙනවද කියන එක පිළිබඳව ඊළඟට හිතන්නට ඕනේ. ඊළඟට බලන්නට ඕනේ තමන්ගේ දැන් ග්‍රහචාරයත් එක්ක සම්බන්ධතාවය ගොඩනගෙන්නේ උතනදී තිලක්ෂි. තමන්ට මේ සාර්ථකත්වයේ කරා යන්න ආයෝජනය කළ යුතු සුදුසු කාලය මොකද්ද? ඒක අවබෝධ කරගන්න ඕනේ. නොගැලපෙන කාලවලදී කරන ආයෝජනයන් අර ගඟට කැපු ඉනි වගේ විනාශ වෙලා යන අවස්ථා තියෙනවා. ඊළඟට අපි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට Tamanට බලපානා වූ අදෘශ්‍යමාන බලවේග වලින් එන්නා වූ පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වෙන්නට ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ව්‍යාපාරය ආරම්භ කරන ස්ථානය පිළිබඳව ඊළඟට Tamanට බලපාලා තියෙන යම් කිසි ආකාරයක ග්‍රහචාරී දුර්වලත්වයක්, අමනුෂ්‍ය දෝෂ තත්ත්වයක්, গুপ্ত දෝෂ, ඒ වගේ මොන හරි ගැටලුදායක තත්ත්වයන් තියෙනවා. ඒවා පිළිබඳව නිරීක්ෂණය කරන්නට ඕනේ. ඒකලා හරියට ගැළපෙන විදිහට පුංචි තැනකින් පටන් ගත්තොත් ව්‍යාපාරයකින් ධනවතෙක් බවට පත් වෙන එක එච්චර අපහසු දෙයක් නෙමෙයි. හැබැයි අවුරුදු 3ක් මුල් අවුරුදු 3 නම් ඊ타ත්ම තද්දබල විදිහටම දුක් ගැහැට විඳගෙන අධෛර්යමත් නොවි
ඒක මේ ප්‍රවර්ධනය කිරීමේ හැකියාව Taman සතුව තියෙන්න ඕන. නොපසු වටනා උත්සාහයත් එක්ක තමයි ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්නට හැකියාව ලැබෙන්නේ. හොඳයි අද දවසේදී අපිට ලැබිලා තියෙන පළවෙනි දුරකථන ඇමතුම ලැබිලා තියෙනවා. සෙව්වන්දි අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා. අයිබෝන් සුබ දැසනක් ඔබට. ආයුබෝවන් සුබ කියන්න උපන්දිනය 1994 94 6යි 20 වෙලාව රාත්‍රී 2. ඔව්. කාගේද කේන්දරේ? සුතාගේ. මේ කේන්දර සටහන මේෂ ලග්නේ තමයි අපිට ලැබෙන්නේ. හරිද? හරි. තාම විවාහ වෙලා නැද්ද? විවාහ වෙලා. පොඩි අපල ටිකක් නම් තියෙනවා. ලොකු බරපතල අපල නැහැ. නමුත් ටිකක් අර බාධාකාරී ගතිය තියෙනව නේද මේ වෙනකොට? ඔව්. මොකක් හරි තමන්ගෙම දෙයක්ද කරන්නේ? ව්‍යාපාරයක් හරි සොයන්ට කියාව කරි එහෙම දෙයක්ද කරන්නේ? ඔව්. ටිකක් බාධායි නේද මේ වෙලාවේ? ඔව්. ඔව් ටිකක් ඒ රාෂ්ට්‍රක තත්වයක් සෙනසුරු දසාවෙනුත් පීඩාව පවතින වෙළඳ ව්‍යාපාරයක්ද කරන්නේ? මොකද්ද කරන්නේ? සාමාන්‍ය පයින් වැඩ වගේ දේවල් කරන්නේ. සෙනසුරුගේ පීඩාව තියෙන්නේ ටිකක්. මොකද සෙනසුරු දසාවත් සෙනසුරු ලග්නේ රාෂ්ට්‍රකයක් බලපාලා තියෙන නිසා සෙනසුරු අපල සඳහා ප්‍රතිකර්ම කරගන්නට ඕනේ අනිවාර්යයෙන්ම. ඊළඟට ස්ථානීය දෝෂ තත්වයන් බලපානවා. ටිකක් කොච්චර මේ හම්බ කරත් ලැබෙන ඉතිරියක් නැතුව සාර්ථකත්වය කරා යන්න බැරි ගතියකුත් තියෙනවනේ. තියෙනවා. ගෙදර වැඩත් ඉවර නැද්ද තාම? ගෙදර වැඩ අවසන්ද? එයා ඉන්නේ නම් අම්මලාගේ මහගෙදර තව මහගෙදර ඉන්නේ. එතන පොඩ්ඩක් ස්ථානීය දෝෂ තත්ත්වයන් පිළිබඳවත් මේ පේන්න තිබෙනවා. ඒ නිසා ස්ථානයටත් අවශ්‍ය බාහිර ආරක්ෂා වගේ දේවල් යොදාගෙන ඒ වැඩ කටයුතු සම්පාදනය කරගන්න ටිකක් මේ භූමිගත දෝෂ තත්ත්වයන්, ග්‍රහ දෝෂ, ඒ වගේ දේවල් වලින් තමයි ටිකක් පීඩාවට පත් වෙලා තිබෙන්නේ. ඒ තත්ත්වයන් දුරු කරගෙන ටිකක් උනන්දුවෙන් වැඩ කළොත් මේක මග අරවගෙන සාර්ථකත්වයේ කරා යන්න බැරි කමක් ලැබෙන්නේ බැරි කමක් නැහැ. ඉතින් උනන්දුව හදාගන්න. ඔව්. තව අවුරුදු 3කින් අපි මෙහෙ ඉඳහන ගැලියම් කිව්ව තව අවුරුදු 3කින් එක ඉරපත් කන්න වෙනම කිව්ව නැත්නම් ඔත්පල වෙන ගතියක් එහෙම වෙනස් වෙනවා කියන්නේ. මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් හිරබත් කණ්ඩ වෙනන් ඉතින් මොන හරි වරදක් කරන්න එපා, නීති විරෝධී වැඩක් කරන්න එපා, නීති විරෝධී වැඩ කරන්න යන්න එපා කියන්නේ කොහොමද? මේ එහෙම 100%ක්ම ඔත්පල වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම බය වෙන්න එපා. හැබැයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව සෙනසුරුගේ පීඩාව එනකොට ටිකක් ගැටලුදායක තත්ත්වයන් නිර්මාණය වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. ඒක බලපු කෙනා කියන්න ඇත්තේ ගොඩක් වෙලාවට මේ සෙනසුරුගේ පීඩාවේ ලක්ෂණනේ ඔය දැන් සෙනසුරුගෙන් ඒ රාෂ්ට්‍රක එනකොට ගොඩක් වෙලාවට කරගෙන යන වැඩ කටයුතු පහත වැටෙනවා, නීතිමය ප්‍රශ්න යෙදෙනවා, ඊළඟට අනතුරු කරදර පීඩා යෙදෙනවා. ඔය වගේ ගැටලු මතුවෙනවනේ. ඒක තමයි බලපු ජෝසිවේදියා කියන්නේ ඇත්තේ මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් කියලා. ඉතින් කෝකටත් පරිස්සම් වෙන්න අවශ්‍යයි. සිරබත් කෑමම කියන එකක් වෙයි කියලා මට හිතන්න බෑ. නමුත් අර වගේ අර ගැටලුදායක තත්ත්වයන්, රෝග පීඩා, අනතුරු ඒ වගේ දේවල් වලට ඉඩ කඩ තියෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න සෙනසුරු අපල සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම අනිවාර්යයෙන්ම කරගන්න. එතකොට ඒ බාධාවන් අඩු වෙලා යයි. බය වෙන්න. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියට. අපි ඉක්මනින්ම වෙලාව බලලා නැවතත් අපේ කතා බහට එකතු වෙමු. සුදේශීය විදේශීය වැඩිම බ්‍රෑන්ඩ් ගණනක ගෘහ සහ විදුලි උපකරණ පහසු මිලට සීතා හදවත් තියූ හිතවත්කම. හොඳයි වෙලාව බලලා ආවට පස්සේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ආචාර්ය මොහන් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක වගේම අනිකුත් විස්තර මම සඳහන් කරන්නම් 073 44 65 26 073 395 222 0112 412 0222 එතුමාව හමුවේ හැකි ස්ථාන වන්නේ මාළඹේ ගාල්ල ඇඹිලිපිටිය බදුල්ල මහනුවර කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව මිනුවන්ගොඩ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ සඳකිරණ අසපුව කිරිබත්ගල වත්තපාර පිට්ටුගල මාළඹේ කියන ලිපිනේ කේන්ද්‍ර පත්‍ර 3ක් පරීක්ෂා කර බැලීමේදී එක කේන්ද්‍ර පත්‍රයක් නොමිලේම පරීක්ෂා කරවා බලා ගන්නටත් හැකියාව තිබෙනවා. සඳකිරණ TV YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. වැඩසටහනේ යම් කිසි තැනක් මගහැරුණා නම් ඔබට ගිහිල්ලා නැවත නරඹීමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මොහන් වික්‍රමසිංහ ඇස්ට්‍රොලොජි කියන Facebook page එකත් follow කරලා තියාගන්න. අපිට තවත් දුරකථන නමතුමක් ලැබිලා තියෙනවා. අයිබෝන් සුබ දැසනක් ඔබට. අයිබෝන් කියන්න උපන්දිනේ 1999 නොවැම්බර් 2 නොවැම්බර් 2 වෙලාව 1:29 දවල් නේ කාගේද කේන්දරේ පුතාගේ
මේ කේන්දරේ අපිට මකර ලග්නේ තමයි ලැබෙන්නේ. හරිද? ඔව් සර්. ඔව්. ඔව් පහුගිය කාලයේ මාර්තු වෙනකන් නම් තද බල විදිහට බාධක තිබිලා තියෙනවා. දැන් නම් හැබැයි හොඳ කාලයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් කරදර බාධක බොහොමයක් අවසන් වෙලා සාර්ථක කාල පරිච්ඡේදයක් උදා වෙයි. ඉදිරියේ යහපත් වෙයි, කරන වැඩ කටයුතු සඵල වෙයි, බය වෙන්න එපා. හැබැයි විවාහ කටයුතු කරනකොට ටිකක් පරිස්සම් වෙන්නට ඕනේ. රාහු 7 යන්නේ ඒ වගේම තමයි 7 වෙනි අධිපති ග්‍රහයා සිකුරුත් එක්ක ඉන්නේ 8 වෙන්නේ. එතකොට විවාහය පිළිබඳව අර්බුදයක් තියෙනවා. මේකේ කුජ සහ සිකුරු කියන ග්‍රහයන් දෙදෙනා වගේම 7 වෙනි අධිපතියා වගේම 7 වෙනි ස්ථානයත් පීඩාවට පත් වෙනවා. ඒ නිසා විවාහ කටයුතු පිළිබඳව ඉතාමත්ම සැලකිල්ලෙන් හොඳට කේන්දර ගැලපීමකින් යුක්තව කටයුතු කරන්නට වග බලා ගන්න. ග්‍රහචාරය නම් දැන් එච්චර අවුලක් නැහැ. පහුගිය කාලේ කරදර තිබ්බද මොනවා හරි? ඔව් සර්. දැන් ටික ටික අඩු වීගෙන යන ගතියක් දැනෙනවද? ඔව් සර්. බය වෙන්න එපා. දැන් ඉදිරිය සාර්ථකයි. ඉදිරි කාලවකවානුව හොඳටම හොඳයි. ඉදිරි වසර 7-8ක කාල පරිච්ඡේදයේ ගොඩක් හොඳ කාලයක් තියෙන්නේ. හරියට මහන්සි වෙලා කැප වෙලා වැඩ කළොත් ජයග්‍රහණ ගොඩක් ගන්න පුළුවන්. අර විවාහය පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න කියන පණිවිඩය තමයි දෙන්නට ඕනේ මේකේ. හොඳයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමියටත් අද දවසේදී අපිත් සමගින් සම්බන්ධ වුණාට. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ආචාර්ය මොහන් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක වගේම අනිකුත් විස්තර මම නැවත වතාවක් සඳහන් කරනම් 073 44 65 26 073 395 222 0112 412 022. එතුමාව හමු විය හැකි ස්ථානය වන්නේ මාලබේ ගාල්ල ඇඹිලිපිටිය බදුල්ල මහනුවර කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව මිනුවන්ගොඩ. ප්‍රධාන කාර්යාලයේ පිහිටලා තියෙන්නේ සඳකිරණ අසපුව කිරිබත්ගල වත්තපාර පිට්ටුගල මාලබේ කියන ලිපිනේ. කේන්දර පත්‍ර 3ක් පරීක්ෂා කර බැලීමේදී එක කේන්දර පත්‍රයක් නොබැලීම පරීක්ෂා කර ගන්නටත් හැකියාව තිබෙනවා. සඳකිරණ TV YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි Facebook ගිණුමක් තියෙනවා නම් Facebook එක පැත්තට ගිහලා අනිවාර්යයෙන්ම මොහන් වික්‍රමසිංහ ඇස්ට්‍රොලොජි කියන Facebook page එකත් follow කරලා තියාගන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරනවා. දැන් මොහන් වික්‍රමසිංහ මහත්මයා අපි අර කලින් කතා කරානේ සාර්ථකත්වයේ දිනුව මේ දේවල් වලට බාධා පමුණුවන දේවල් මොනවද තියෙන්නේ කියන කාරණේ ඒත් එක්කම තව ප්‍රශ්නයකට යමු වෙන්නට ඕනේ. ඊට කලින් අපිට නැවතත් දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා. අයිබා සුබ දැසනක් ඔබටත්. ආයුබෝවන් සුබ දැසනක්. කියන්න උපන්දිනය 1995 11:27 වෙලාව රෑ 10:10ට කාගේද කේන්දරේ? පුතාගේ. කටක ලග්නේ නේද? ඔව්. මේ කේන්දරයටත් මට කියන්න තියෙන්නේ දැන් ඔන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද පහුගිය වසර 7හමාරක කාලේ කියන්නේ මාර්තු වලට කලින් වසර 7හමාරක කාලයේ තදබල විදිහටම ඒ රාෂ්ට්‍රක වලින් පීඩාවට පත් වෙලා තිබිලා තියෙනවා. කරදර තිබ්බද පහුගිය කාලවල? ඔව් ඔව්. ගොඩක් තිබ්බ නේද? ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා හොඳම කාලවකවානුව. ජයග්‍රහණ ගොඩක් අත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙවි. තාම විවාහ වෙලා නැද්ද? විවාහ වෙලා නේද? ඉදිරි කාලවකවානුව ඉදිරි වසර 7ක කාල පරිච්ඡේදය ඉතාමත්ම සුබදායකයි. වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙන අතිශය වාසනාවන්ත කාලයකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ගුරු මහදසාව ගත වෙන්නේ. අවුරුදු 7හමාරක සෙනසුරුවේ රාෂ්ට්‍රකයේ අවසන් කරලා තිබෙනවා. මෙන්න වින් කරන්න හම්බෙච්ච හොඳම කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හොඳට කැපවීමෙන් යුක්තව වැඩ කළොත් ජීවිත කාලය පුරාවටම මේ ජීවත් වෙන්න පුළුවන් විදිහට ජයග්‍රහණ අත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙන යහපත් කාලයක් තියෙන. හොඳට මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න කියන්නේ. බය වෙන්න එපා. හොඳයි මහත්තයා. හොඳයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියටත්. 073 44 65 26 073 395 222 0112 412 මේ දුරකථන අංක ඔස්සේ ඔබට මොහන් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එතුමාව හමු විය හැකි ස්ථාන වන්නේ මාලබේ ගාල්ල ඇඹිලිපිටිය බදුල්ල මහනුවර කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව මිනුවන්ගොඩ. ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ සඳකිරණ අසපුව කිරිබත්ගල වත්තපාර පිට්ටුගල මාලබේ කියන ලිපිනේ. කේන්ද්‍ර 3ක් පරීක්ෂා කර බැලීමේදී එක කේන්දරයක් නොමිලේම පරීක්ෂා කරවා බලා ගන්නටත් හැකියාව තිබෙනවා. සඳකිරණ TV YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න කියලා ඔන්න මේ වෙලාවේ මතක් කර සිටිනවා. ඒ විතරක් නෙමෙයි මොහන් වික්‍රමසිංහ ඇස්ට්‍රොලොජි කියන Facebook page එකත් follow කරලා තියාගන්න. අපි දැන් සූදානම් වෙන්නේ කෙටි වීඩියෝ පටයක් නරඹන්න. වීඩියෝ පටය නරඹලා ආවට පස්සේ අපි සූදානම් සාකච්ඡාව දිගටම අරගෙන යන්න. කටුක ජීවිතයක වේදනාව හඳුනාගත හැක්කේ මිනිස් ජීවිතවල ආත්මීය ස්පර්ශයෙන් පමණි. එවන් ජීවිතවලට සැනසීම ළඟා කරමින්
ජීවිත ජීවත් කරවන ආචාර්ය මොහන් වික්‍රමසිංහයන් නිරන්තරයෙන්ම මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ විහිදුවාලුවා. අවුරුදු 7ක් වගේ සනීප නැතුව ඉඳලා ඉවර වෙලා මොහන් මහත්තයාගෙන් පිළිවෙත් කරාට පස්සේ මාසයක් ඇතුළත වගේ සුව වුණා. වෙලා බලලා මොහන් මහත්තයා කිව්වා මෙහෙම අපලක් තියෙනවා. අපල එක් සමග විස බැඳීමකුත් තියෙනවා කියලා. ඊට පස්සේ මොහන් මහත්තයා දෙහි වගේක් කපලා දෙහි වගේක් කන්න දීලා කුඩු වගේක් බොන්න දුන්නා. විලයි අන්තරේ දෙන්න. ඊට පස්සේ තමයි මට සනීපුණ. මොහන් මහත්තයා ගැන ඉතින් මම එයා දෙවියෙකුට වගේ සැලකනවා. දරුණු ඉසේකක් මතකනවා මේ පැත්තක් එක්ක රිදිනවා නහරෙකුත් එක්ක ඔළුවේ පැත්තක්. එදුනා නැගිටින්නත් බෑ මුකුත් කරන්න බෑ එහෙම දුණා. ඊට පස්සේ මේ වම් උකුල් අත් එක්ක මේ ටික රිදිනවා කකුල දිගට. ඒවට බෙහෙත් කළා සෑහෙන විදම් කළා ලක්ෂ ගාණක් විදම් කළා. විදම් කළාට පොඩ්ඩක් සූරි නෑ. ඊට පස්සේ තමයි මේ මහන් මහත්තයා හම්බෙලා එයාගේ පිළිවෙත් ටික කරාම ලෙඩ සුව වුණා. වයිට් මාව එක්කන් ගියාම මෙහෙම මහන් වික්‍රමසිංහ කියලා කෙනෙක් ගාවට කියපු ක්‍රමවලට පන්සල් වලයි ගිහලා බෝධි පූජාව තියලා ඒ දේවල් කරා. ඊට පස්සේ ටිකෙන් ටික මාගේ නැගිටීම ආවා. අද දෙයයන් පිටින් කඩ දෙකක් තියෙනවා, වාහන තියෙනවා. අද හොඳ තත්ත්වයක ඉන්නවා. දැන් ඉන්න තත්ත්වයට ඇත්තටම අපි මොහන් මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. මොහන් මහත්තයාට පින් සිද්ධ වෙන්න ඕනේ නැවත අපිව මේ තත්ත්වයට ගෙනාවට. මහන් වික්‍රමසිංහ මැතිතුමා ගාවට ගියොත් කිසි කෙනෙකුට වරදින්නේ නැහැ. ඒක ඉරහඳ වගේම තමයි. මට දැනෙච්ච දේ. කවදත් තමන් සතු වේදය උදී ජනී ජනයාගේ හිතසුව පිණිසම යොදවන්නා වූ ආචාර්ය මොහන් වික්‍රමසිංහයන් ඒ අසරණ ජීවිතවලට සැබෑම අස්වැසිල්ලක් වුණා. දරුවගේ අධ්‍යාපන කටයුතු ගොඩාක්ම අඩාල වෙලා තිබුණේ. ඒවා සාර්ථක කරගන්න මැණික් ගල්වල පෙන්ඩන්ට් එකක් දාන්න කොහොමද ලොකු දෙයක් නැහැ කියලා. ඒ දාලා ඊට පස්සේ ඕලෙවල් විභාගෙට වෙනකොට නැවත එන්න කිව්වා. ඒ ගියාම මේ ඊට පස්සේ අන්තරයක් දැම්මා. එයා ඉස්කෝලේ ගොඩාක් පහට ඇහිලා තිබුණේ. ඊට පස්සේ ආයි 3-4 වගේ වෙනකන් ආවා ඒ පිළිවෙත් කරාට පස්සේ. මගේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් වලට හේතු වුණේ මහත්මයා. එයා තමයි ආචාර්ය මොහන් වික්‍රමසිංහ ජ්‍යොතිෂවේදියා. ඉතින් එතුමා ජනාධිපති සම්මානලාභියෙක්. මම පස්සේ තමයි ඒක දැනගත්තේ. මම එතුමා ළඟට ගියා. ගියාට පස්සේ මගේ කේන්දරේ බැලුවා. බලලකෝ ඔයාට මෙන්න මේ කාලවලදී මෙන්න මේ ප්‍රශ්න තියෙනවා ડોක්ටර්. හැබැයි මේ ඔයා මෙන්න මේ වගේ ටිකක් කරන්න කියලා මගේ ජීවිතේ ඒ ලස්සන හදලා දුන්නා. මෙන්න මේ කාලවලදී මේ දේවල් කරොත් ඔයාට මේ ගමන හොඳට යන්න පුළුවන් කියලා. සියල්ල නැති වෙලා කොළඹ ආපු මම 2023 වෙනකොට සියල්ල ඇති හොඳ ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුට පත් වුණා. ඉතින් ඒකට ගොඩාක් මට පාර කිව්වේ ආචාර්ය මොහන් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් එතුමා කරන මේ සේවය ගැන මම නම් හුඟක්ම සන්තෝෂ වෙනවා. අපිට නොදකින, අපි නොදැක්ක, අපිට ස්පර්ශ කරන්න බැරි තැන්වල තියෙන බලවේග අපිට උදව් කරනවා. ඒ වගේ විනත් කටිනවා. ඒ වගේ ගැලවෙන්නට මම හිතනවා මේ මොහන් වික්‍රමසිංහ වැනි අයගේ විද්‍යාත්මක පැත්තකුත් බලාගෙන නිකම් ඔහු ළඟට එන මේ සේවය ලබා ගන්න එන අයව වෙනත් අපි හිතන භෞතික නොවන ලෝකයකට අරන් නොගිහින් ඒ එතන තියලම ඔහු සතු බලයක්, ඔහු සතු දේව බැල්මක්, ඔහු සතු ශාස්ත්‍රයක් පිටට ගෙන එනවා. ඉතින් මම හිතන්නේ මිනිහෙකුට හොඳක් වෙනවා නම් ඒක හොඳක්. ඒ නිසා හොඳ තමන් ලබා ගන්න පුළුවන් නම් ඒක හරි ධනාත්මකයි. පොසිටිව් තින්කින් කියන්නේ ඒක කියලා මම හිතන්නේ. අපිට කරන්න බැරි සමහර දේවල් ජ්‍යොතිර්වේදයෙන් කරන්න පුළුවන් කියලා. ඒ නිසා ජ්‍යොතිර්වේදය විද්‍යාවක් කියන දෙක මට ප්‍රත්‍යක්ෂ වුණා. එදා ඉඳලා ඇත්තටම මට මහන් වික්‍රමසිංහන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. මට සුව කරගන්න බැරි වූ සමහර දේවල් සමහර රෝගීන් මම එතුමා ළඟට යොමු කරා. ඒ සෑම රෝගීන් පාහේ මට ඇවිල්ලා අනේ ડોක්ටර් ඔබතුමාට බොහොමත් පිං මට දැන් හොඳයි කියලා ගියා. ඒ නිසා මම ටික ජ්‍යොතිර්වේදී විශ්වාස කරන පටන් ගත්තා මොහන් වික්‍රමසිංහයන් නිසා. දැන් මම මගේ සෑම සුබ කටයුත්තක්ම එතුමා සමග සාකච්ඡා කරන්න පුරුදුව සිටිනවා. මම මගේ වෛද්‍යවරුන් වෙන යාළුවන්ටත් වෛද්‍යවරු නොවන යාළුවන්ටත් එතුමා හඳුන්වා දී ඒ සෑමටම එතුමාගේ සේවය ලබා ගැනීමට සලස්වා තියෙනවා. ඒ නිසා ආචාර්ය මොහන් වික්‍රමසිංහයන් මේ සමාජයට කරන්නේ ලොකු සේවයක් කියලා මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. මුදල් පසුපස හඹා ගොස් අනුන්ගේ දුක මත තමන්ගේ සැපත සතුට ගොඩනගන සමහර නක්ෂත්‍රකරුවන් ජීවත්වන මෙවන් යුගයක ආචාර්ය මොහන් වික්‍රමසිංහයන් නිරන්තරයෙන්ම
මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ විහිදුවාලුවා. අපි තුන්දෙනාගේ වෙලාවල් බලන්න ආවා. ඊට පස්සේ ඉතින් කියපු දේවලුත් එක්ක සර් ගැන පැහැදීමක් ඇති වුණා. පස්සේ මේ අද දෙවෙනි දවස් ආවේ. බොහොම මේ අඩු මුදලක් මම ගත්තෙත් ඒ හින්දා මට ඒක මේ ගොඩාක් හොඳයි කියලා මට කියන්න පුළුවන්. ජනතාවට කියනවා විශ්වාසයක් ඇතුව ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තට මහත්ය ගාවට එන්න කියලා. දැන් මෙතනට ආවට පස්සේ ඉතින් අපිට වෙනසක් දැනුණා. ඒක නිසා මේ හැමෝටම කියන්නේ ඉතින් මේ වගේ හරි තැනකට ඇවිදilla ඉතින් මොනවා හරි එහෙම Tamanට පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා විසඳුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තැන. මහා නික්මසිංහ සේවය ඇත්තටම රටේ අයට ගොඩක් පිහිටක් වෙනවා ගොඩක් සාධාරණව. නිරන්තරයෙන්ම මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ විහිදුරාලන ඔහු විසින් සමාජයට මේ දෙන මම හිතන උපදෙස මේ දෙන කරන සමාජ කර්තව්‍ය නිරන්තරයෙන්ම සඳකිරනා ලෝකයක්. ඒ නිසාම තමයි විවිධාකාරයෙන් නන්දසින් ගලා එන මේ දුරකථන ඇමතුම් මම හිතනවා ඒකට හරි ලස්සනට සාක්ෂි දන්නවා කියලා. ඒ විදිහට ලැබිලා තියෙන තවත් දුරකථන ඇමතුමක් අපිට ලැබිලා තියෙනවා. සමාධි අපිත් එක්ක එකතු වෙනවා හංවැල්ල ප්‍රදේශයේ ඉඳලා. ආයිබන් සුබ දැසනක් සමාධි. කියන්න උපන්දිනේ 7 මාසේ 10. ඔව්. වෙලාව? සවස 2:40. ඔව්. කාගේද කේන්දරේ? මගේ ලොකු අම්මගේ. උච්චික ලග්නේද? ඔව් මහත්තයා. මේ වෙලාවේ ටිකක් ලෙඩ ගතියෙන් ඉන්නවද? ඔව්. අසනීපෙන් නේද ඉන්නේ? ඔව් ගොඩක් අසනීපෙන් ඉන්නේ. අංශභාග වගේ තත්ත්වයන්ට ආවද? ඔව් මහත්තයා. ආව නේද? ඔව්. ඔව් මේ කේන්දරයේ ග්‍රහචාරයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ශරීරයේ විස බැඳීම් තත්ත්ව අමනුෂ්‍ය බලපෑම් වලින් එන ගැටලුදායක තත්ත්වයක් නිසා පීඩාවට පත්වීමක් තියෙන්නේ. බෙහෙත් අහන්නෙත් නෑ නේද කලාට? නෑ මහත්තයා. ඔව් මේක මේ ඉස්සරලාම කරන්න ඕනේ වෛද්‍ය ප්‍රතිකර්ම වලට කලින් ඒ අමනුෂ්‍ය බලවේග වලින් එන පීඩාව සහ ශාරීරිකව විස බැඳීම් තත්ත්වය අයින් කරගන්න ඕනේ. එතකොට ඉන් පස්සේ තමයි බෙහෙත් අහන්න පටන් ගන්න. මේක තියෙන සම්පූර්ණයෙන්ම අමනුෂ්‍ය බලපෑම් එක තියෙන දෙයක්. ඒ ස්ථානයේ ඉන්න තැනත් ලොකුවටම පීඩාවට පත් වෙන අමනුෂ්‍ය බලවේග වලින් පරණ ගයක් නේද ඉන්නේ? පරණ ඉඩමක් නේද? ඔව් ඒ පරණ භූමියක් මෙතන තියෙන්නේ. ඒ ස්ථානයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ ස්ථානයට මේ බලපාන යම් අමනුෂ්‍ය බලවේග වලින් එන පීඩාව තමයි මේ රෝග තත්ත්වයන් වර්ධනය කරන්න හේතු වෙන්නේ. ශරීරයේ විස බැඳීම් තත්ත්වයන් ආපුවාම මුලින් ඇතිවෙන අවසාන ප්‍රතිඵල තමයි අංශභාග කැන්සර් ස්නායුගත රෝග වැනි දේවල්. ඉතින් ඒ නිසා මේ තියෙන්නේ ඒකක ප්‍රතිඵල ඒ ටික හදාගන්න ඊට පස්සේ මේ මොනවාද බෙහෙත් ප්‍රතිකර්ම කරන්න වෛද්‍ය ප්‍රතිකර්ම කරන්න බෙහෙත් අහන්න පටන් ගනි. ඒකට අවශ්‍ය මූලික ප්‍රතිකර්ම ටික මම කරලා දෙන්නම් පුළුවන් වෙලාවක එන්න. ස්තුතියි සම්බාධි අද දවසේදී අපිත් සමගින් දුරකථනයෙන් සම්බන්ධ වුණාට අපි දැන් සූදානම් වෙන්නේ ඉක්මනින්ම වෙලාව බලන්න. සුදු නොවි දිදුලන පැහැපත් තරුණ සමකට කොලෙජන් එකක් වෙනුවට කොලෙජන් සත්කාරයක් බයෝවිටා වැල්මි. නිල් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පූ. හොඳයි වෙලාව බලාවට පස්සේ මම නැවත වතාවක් සඳහන් කරනම් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ආචාර්ය මොහන් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක වගේම අනිකුත් විස්තර 073 44 65 26 073 395 222 0112 412 02. එතුමාව හමු හැකි ස්ථාන වන්නේ මාලබේ ගාල්ල ඇඹිලිපිටිය බදුල්ල මහනුවර කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව මිනුවන්ගොඩ. ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ සඳකිරණසුපුව කිරිබත්ගල වත්තපාර පිට්ටුකල මාළඹේ කියන ලිපිනේ. කේන්දර පත්‍ර 3ක් පරීක්ෂා කර බැලීමේදී එක කේන්දර පත්‍රයක් නොමිලේම පරීක්ෂා කරවා බලා ගන්නටත් හැකියාව තිබෙනවා. සඳකිරණ TV YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි මොහන් වික්‍රමසිංහ ඇස්ට්‍රොලොජි කියන Facebook page එකත් follow කරලා තියාගන්න, like කරන්න. ඔබ දැනගත්ත මේ කරුණු යාළුවන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. මොහන් මහත්මයා දැන් මේ වේගවත් දියුණුවකට උපකාරී වෙන මොන හරි යන්ත්‍ර තියෙනවද? ඔව් මේ තිලක්ෂි මෙහෙමයි. දැන් යන්ත්‍ර පළඳිනවා ගොඩාක් දේවල් වලට.
එතකොට දැන් ග්‍රහපලයක් ආවත් යන්ටත් පළඳිනවා ඊළඟට අමනුෂ්‍ය දෝෂයක් ආවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම විදිහට මූලිකව යන්ට පැනදීම සිද්ධ වෙනවා. දැන් අපි සමහර යන්ත්‍ර වර්ග තියෙනවා දැන් සමහර ව්‍යාපාර තියෙනවනේ කොච්චර ගොඩ දැඟලුවත් ගොඩ ගන්න බැරි ඒවාත් තියෙනවා. සමහර ස්ථාන තියෙනවා මොනවා කරලවත් ගොඩ දාන්න බැරි තැනුත් තියෙනවා. ඒ වගේ ස්ථාන වලට සමහර මේ කොච්චර මොනවා කළත් මේ සාර්ථකත්වයක් අත් කරගන්න බැරි ස්ථාන තියෙනවා නැත්තේ නෑ. ඒ වගේම දැන් ওই ධනාකර්ෂණය සඳහා අපි ගොඩක් වෙලාවට ඔය මේ මන්ත්‍රවේදී දෙනවා මේ ඔය මාතංගේශ්වරී යන්ත්‍ර ඊළඟට සූර්ය මණ්ඩල යන්ත්‍ර මහා ලක්ෂ්මී යන්ත්‍ර ඒ වගේ තියෙනවා යන්ත්‍ර කාණ්ඩ ධනාකර්ෂණය වෙනුවෙන් මේ සකස් වෙච්චා. ඒ ධනාකර්ෂණය සහ මේ ජනාකර්ෂණය. ඒ කියන්නේ ජනතාවගේ ආකර්ෂණය සහ ධනය ආකර්ෂණය කරන්නට සකස් කරපු යන්ත්‍ර වර්ග තිබෙනවා. ඉතින් එතකොට දැන් සමහර උදවියගේ දැන් ඔය සමහර උදවියන් තනතුරු තානාන්තර ප්‍රමාද වෙමින් තියෙනවා. ඒ ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට තමන්ගේ මේ තනතුරෙන් ඉහළ යන්න ඕනේ වරප්‍රසාද වැඩි වෙන්න සමහර වෙලාවට. ඒ වගේ අවස්ථාවන් වලදී අපි ඔය සූර්ය මණ්ඩල යන්ත්‍ර මාතංගේශ්වරී යන්ත්‍ර වගේ යන්ත්‍ර වලින් ඒ අවහිරතාවයන් මගාරවල ඔහුව මේ හෝ ඇව උඩට ගන්න හැකියාව තියෙනවා මේ තිලක්ෂි. ඒ වගේම තමයි සමහර ව්‍යාපාර තියෙනවා කොච්චර දැඟලුවත් එකම තැන. ඒ කියන්නේ දියුණුවක් හදාගන්නම බෑ. ඒ කියන්නේ ඒක දියුණු කරන්න කොච්චර ආයෝජනය කළත් කොච්චර වෙහෙසුණත් කොච්චර හොඳට කරන්න හැදුවත් ඒක දියුණු වෙන්නේ නැහැ. එතකොට සමහරට ස්ථානයට අදාළ වන්නා වූ යම් බහිරව බලවේග අමනුෂ්‍ය දෝෂවලට මේ අවශ්‍ය කරන්නා වූ ඒකට ප්‍රතිවිරුද්ධව මේ සකස් කරන යන්ත්‍රමාලාවන් තිබෙනවා. ඒ වගේම දැන් ව්‍යාපාරේ ධනෙ සමහර ව්‍යාපාර ඉන්නවා දැන් වචනෙන් දෙකෙන් ලක්ෂ ගණන් වලින් ව්‍යාපාර කරන කෝටි ගණන් වලින් ව්‍යාපාර කරන උදවි ඉන්නවනේ. ඒ උදවියට සමහර වෙලාවට අර කෙනෙක්ගේ විශ්වාසය මත ඒ වචනේ බලවත්කම ඇති කරන්නට ඕනේ ඒ ව්‍යාපාර කරන්න. එතකොට දැන් ওই සූර්ය මණ්ඩල යන්ත්‍ර මාතංගේශ්වර යන්ත්‍ර වගේම ඉතාමත්ම බලවත් වෙනවා ඒ වගේ තැන්වලදී. ඊළඟට දැන් මේ ජනතාවගේ කැමැත්ත ආකර්ෂණය ළඟා කරගන්නත් ඒ වගේ දේවල් ඉතාමත්ම වැදගත්. මන්ත්‍රවේදයේ තියෙනවා ඒ වගේ গুপ্ত රහස් තියෙනවා ඇත්තටම. ඒ වගේ දේවල් වලින් ප්‍රතිඵල ගන්නත් ඉතින් ඒ ප්‍රතිඵලයක් ගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ. ඒ වගේ දෙයක් අපි කරලා දුන්නාම ඒකේ ප්‍රතිඵලය ගන්න තමන්ගේ වාසනාව මේ පෑදිලා එන්නත් ඕන එක පැත්තකින්. නමුත් මේ ගොඩක් වෙලාවට මේ ඒ වගේ අති ප්‍රබල යන්ත්‍ර තියෙනවා මේ ධනය ආකර්ෂණය කරන්නට සමර්ථ වන වශීකාරක යන්ත්‍ර අපි මේ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ දේවල් වලින් ගොඩක් වෙලාවට කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙන අවස්ථාවක් හැටියට මන්ත්‍රවේදී උපයෝගී කරගෙන ඒ දේවල් වෙනස් කරන්න පුළුවන් හැකියාව අපි අනිවාර්යෙන් ගොඩක් දෙනකොට අපි අත් කරලා දීලා තියෙනවා තිලක්ෂිත. ඒ නිසා අනිවාර්යෙන්ම මේ දැන් ওই මන්ත්‍රවේදය කියන්නේ හොඳ නරක දෙකම කැටිවිච්ච ශාස්ත්‍රයන්. එතකොට නරකත් තියෙනවා හොඳත් තියෙනවා. ඒතර හොඳ පැත්ත ඊටාත්ම හොඳයි නරක පැත්තත් ඊටාම නරකයි. එතකොට ඒ නිසා ඒ වගේ නිසි ප්‍රතිඵල ගන්න තමන්ට වාසනාව බලයක් නෑ. අපි හොයාගෙන ඇවිල්ලා අපෙන් මේ ප්‍රතිඵලය ගන්නත් කෙනෙකුට වාසනාවක් තියෙන්න බෑ. නැතුව මේ කොච්චර මේ වගේ දේවල් තිබ්බත් වැඩක් නෑ නේ. ඒකේ ප්‍රතිඵලයක් ගැනීමේ හැකියාවක් කෙනෙකුට තියෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි දැන් සමහර උදවිය ඉන්න අවුරුදු ගණන් මේ දුක් විඳලා ඔන්න සෙනසුරු අපල ගෙවිගෙන එනකොට ඔන්න අපි හොයාගෙන එනවා. එතකොට අර හොඳ කාලේ එනකොට තමයි සමහරුන්ට සමහර උදවිය පෙරුම් පුරනවා හම්බෙන්න. දැන් අපි ළඟට අවිල්ලත් කියනවා සමහර උදවිය. අවුරුදු ගානක් තිස්සේ දැන් අවුරුදු 15 20ක් තිස්සේම මේ පෙරුම් පුරාගෙන බලන් ඉන්නව හම්බෙන්න ඕන. අද තමයි වාසනාව ආවේ කියලා සමහර උදවිය කටින්ම අපිටත් කියලා යන අවස්ථා තියෙනවා. මොකද සමහර උදවිය දැන් අපි ලංකාවේ හැමතැනම අවුරුදු මේ හම්බෙන්න පුළුවන් මේ අවකාශය අපි හදලා දීලා තියෙනවා. ලංකාව පුරා ඕනම කෙනෙකුට අපි මුණ ගැහෙන්න ස්ථාන 10ක් තියෙනවා. ඕන තැනකට එන්න පුළුවන්. මේ එතකොට මේ ඒත් එන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට අර සමහර උදවියගේ අර මේ ග්‍රහචාර්යයේ අහිතකර ග්‍රහචාර්යයේ බලවත්කම නිසාම අහිතකර තත්ත්වයේ බලවත් වීම නිසාම අපි මුණ ගැහෙන්න අවකාශය හැදෙන්නේ නැහැ. සමහර උදවියට මේක අවිශ්වාසයි. සමහර අයට මේක කරන්න මේ විශ්වාසයක් රැඳෙන්නේ නැහැ සමහර අයට. ඒ නිසා ඒ වගේ ප්‍රතිඵල ගන්නත් යම් කිසි කෙනෙක්ගේ වාසනා ශක්තියක් තියෙන්න ඕනේ. හැම දෙයකටම වාසනාව තියෙන්න ඕනේ. අපිට තවත් දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා. අයිබෝන් සුබ දැසනක්. කියන්න උපන් දිනේ 1973 පස්වෙනි මාසේ 31 ඔව් වෙලාව අපර භාග 1 කාගේද කේන්දරේ මගේ සිංහ නේද ලග්නේ ඔව් සර් ටිකක් කරදරයි නේද මේ වෙලාවේ තියෙනව නේද කරදර ගතිය ඔව් දැන් මේ සෑම ලංකාවේ ලෝකයේ හැමතැනම ඉන්න සිංහ ලග්න කට්ටියට මේ කාලේ ටිකක් හොඳ මදි
මොකද අෂ්ටමේ රාෂ්ටකයෙන් යන්නේ. එතකොට ටිකක් කල්පනාවෙන් ඉවසීමෙන් මේ කාල පරිච්ඡේදය ගත කරන්නට ඕනේ. ඒ කාල පරිච්ඡේදය 2027 6 වෙනි මාසේ 2 වෙනිදා වෙනකොට ඉවර වෙනවා. ඉතින් ඒ නිසා තව අවුරුද්දයි මාස 10කට ආසන්න කාල ප්‍රමාණයක් තියෙන. ඒ කාල පරිච්ඡේදය ටිකක් පරිස්සම් වෙන්න කල්පනාවෙන් කටයුතු කරන්න. මේ වෙලාවේ මොනවා කළත් ලොකු දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලොකු දේවල් වලට ඉන්වෙස්ට් කරන්න මේපා, ආයෝජනය කරන්න යන්න එපා. වාහනයක් පැද්දත්, යතුරු පැදියක් පැද්දත්, බයිසිකලයක් පැද්දත් හරි පරිස්සමින් ඒ දේවල් කරගෙන යන්න. 2027 6 වෙනි මාසේ 2 වෙනිදාගෙන් පස්සේ ওই තත්ත්වයට බොහෝ දුරට මග හැරිලා යයි. බය වෙන්න එපා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේදී අපිත් සමගින් සම්බන්ධ වුණාට. මොහන් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක වගේම අනිකුත් විස්තර මම නැවත වතාවක් සඳහන් කරන්නම්. 073 44 65 26 073 395 222 0112 412 0222. එතුමාව හමු හැකි ස්ථාන වන්නේ මාළඹේ ගාල්ල ඇඹිලිපිටිය බදුල්ල මහනුවර කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව මිනුවන්ගොඩ. ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ සඳකිරණ අසපුව කිරිබත්ගල වත්තපාර පිට්ටුගල මාළපේ කියන ලිපිනේ. කේන්දර පත්‍ර 3ක් පරීක්ෂා කර බැලීමේදී එක කේන්දර පත්‍රයක් නොමිලේම පරීක්ෂා කරවා බලා ගන්නටත් ඔබට හැකියාවක් තිබෙනවා. සඳකිරණ TV YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න අපි හැමදාම මතක් කරනවා වගේ. ඒ විතරක්ම නෙමෙයි Facebook page එක මහාන් වික්‍රමසිංහ ඇස්ට්‍රොලොජි කියන Facebook page එක. හොඳයි මොහන් මහත්මයා දැන් අපිට හොඳයි තවත් අපිට දුරකථන ඇමතුමක් ලැබිලා තිනවා. මම හිතන්නේ ප්‍රශ්න අහන්නට වෙලාවක් නැහැ. සෑම පැත්තෙන්ම ගලාගෙන එනවා දුරකථන ඇමතුම්. ආයුබෝවන් සුබ දැසනක් ඔබටත්. ආදෙනි. කියන්න උපන් දිනේ 84 1984. දෙවෙනි මාසේ 20. දෙවෙනි මාසේ 20. ඔව්. වෙලාව දවල් 1:40. 1:40. ඔව්. කාගේද කේන්දරේ? මගේ සර්. හරි. කේන්දර සටහන මිථුන ලග්නේ නේද? වෘශ්චික ලග්නේ. නෑ. මේ වෙලාව 1984 පෙබරවාරි 20 නේද කිව්වේ? ඔව්. දවල් 12:40 නේද? 1:40. ඔව් 1:40. දවල් 1:40 නේද? ඔව්. ඔව් මේ වෙලාවට මිථුන ලග්නේ වැටෙන්නේ. මොකද වෘශ්චික ලග්නයක් එන්නේ නෑ මේ වෙලාවට. මේ වෙලාවේ අපේ හරිද හරියටම ඔය කියපු වෙලාව? එහෙනම් ඔබ හදලා තියෙන කේන්ද්‍ර සටහන නිවැරදිව හදාගන්න මිථුන ලග්නයට. දැනට සෙනසුරු දශාව ගත කරනවා. පොඩි පොඩි කරදරකාරී ගතිත් පොඩි පොඩි බාධක ටිකක් තියෙන්න පුළුවන්. විවාහ වෙලා දින්නේ මේ වෙනකොට? ඔව්. දරුවෝ එහෙම? 3 දෙනෙක් ඉන්නවා. ලොකු අපල තත්වයක් නෑ. ටිකක් ලෙඩ රෝග පැත්තෙන් එහෙම අබහිරකම් තියෙනවද මේ වෙනකොට? ලොකුවට නෑ ලොකු අපලෙකුත් නෑ. මට මේක පැහැදිලි නැත්තේ ඔබගේ කේන්දරයේ නිවැරදිතාවය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. අනිත් එක ඔබ කියන වෙලාවයි මේ කේන්දරයේ මේ අතර දැන් ඔය හදලා තියෙන කේන්දරේ මේකයි අතර වෙනසකුත් තියෙනවා. ඉතින් මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා නිවැරදිව නැවත බලන්න. මේක ලොකු අපලයක් මේ කේන්දර සටහනට අනුව නෑ. නමුත් දැන් ඔය උච්චික ලග්නේ කියන්නේ ඒක නිසා මට මේ ඔබ මට දුන්නු වෙලාව පිළිබඳව ගැටලුවකුත් තියෙන නිසා නැවත වතාවක් හරියට බලලම අපිට කතා කරන්න. මේ කේන්දරයට අනුව නම් ලොකු හානියක් ගැටලුවක් නැහැ. සෙනසුරු දශාවක් යනවා. පුංචි පුංචි බාධක ටිකක් තියෙන්න පුළුවන්. ඒ ඇරෙන්න බරපතල ගැටලුදායක තත්ත්වයක් නම් මේකට අනුව නම් නැහැ. ඉතින් නැවත වතාවක් හරියට බලන්න උපන් දිනේ සහ වේලාව නිවැරදිද කියලා. හොඳයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමීට අද දවසේදී අපිත් සමගින් සම්බන්ධ වුණාට. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ආචාර්ය මොහන් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක වගේම අනිකුත් විස්තර අවසාන වශයෙන් මම ඉක්මනින්ම සඳහන් කරන්න. 073 44 65 26 073 395 222 0112 412 0222. ඒ වගේම තමයි එතුමාව හමු වෙ හැකි ස්ථාන වන්නේ මාළඹේ ගාල්ල ඇඹිලිපිටිය බදුල්ල මහනුවර කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව මිනුවන්ගොඩ. ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ සඳකිරණ අසපුව කිරිබත්ගල වත්තපාර පිට්ටුගල මාළඹේ කියන ලිපිනේ. නිරන්තරයෙන්ම මතක් කරනවා වගේම කේන්දර පත්‍ර 3ක් පරීක්ෂා කර බැලීමේදී එක කේන්දර පත්‍රයක් නොමිලේම පරීක්ෂා කරවා බලා ගන්නටත් හැකියාව තිබෙනවා. සඳකිරණ TV YouTube නාලිකාව හරහා ඔබට යම් කිසි තැනක් මගහැරනවා නම් අපගේ වැඩසටහන තුලින් ඔබට නැවතත් නැරඹීමේ හැකියාව තියෙනවා සඳකිරණ TV YouTube නාලිකාව තුලින්. ඒ විතරක් නෙමෙයි මොහන් වික්‍රමසිංහ ඇස්ට්‍රොලොජි කියන
Facebook page එකත් follow කරලා තියාගන්න. ඔබට astrology tricks පිළිබඳව දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඊටමත් කෙටියෙන් අවසාන ප්‍රශ්නයට මම යමු වෙන්නම්. අපි දැකලා තියෙනවා මොහන් මහත්මයා සමහර මිනිසුන් අද ඊටමත් දියුණු වෙනවා. හැබැයි හෙට බලද්දි ආයෙත් ඉන්න තත්ත්වයට වඩා බොහොම පහළට වැටලා. සල්ලි අතින් නැතිම වෙලා ගිහිලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අවතිලක්ෂ ඒකයි අපි කියන්නේ අවුරුදු 2කට සැරයක් කේන්දරේ බලන්න කියලා. අනිවාර්යෙන් අවුරුදු 2කට සැරයක් කේන්දරය පරීක්ෂා කරගන්න. නරක වෙලාවට ගන්න තීරණ නරක වෙන්න පුළුවන්. එතකොට බිස්නස් වැටෙනවා. ඒ වගේම කරන වැඩ කටයුතු අවුල් වෙනවා. සමහරුන්ට සෙනසුරු ඒ රාෂ්ට්‍ර කෙනෙකුට රස්සාවෙන් අයින් වෙලා ඔන්න දුවන්න හදනවා රට. රට ඉන්න කෙනෙකුට ඔන්න ඒ රාෂ්ට්‍ර කෙනෙකුට ඒ රස්සා දාලා මෙහෙ දුවගෙන එන්න හදනවා. ඔය වගේ වැරදි තීරණ ගන්න හදනවා. ඉතින් ඔය වගේ තත්වයන් හරියටම බලා ගන්න කේන්දරේ බලන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ඒ වැටෙන එක වළක්ව ගන්න තමයි කේන්දරේ පරීක්ෂා කරගන්න කියන්නේ. නරක වෙලාවට ගන්න නරක තීරණ සහ නරක වැඩ නිසා තමන්ගේ ජීවිතයේ අවුල් සහගත තත්වයන්ට පත් වෙන එක වළක්වාගෙන ඉස්සරහට පැහැදිලිව යන්න ගමනක් සාර්ථක කරගන්න තමයි කේන්දරේ උපයෝගී කරගන්න කියලා කියන්නේ. ඒක නිසා වසර 2කට සැරයක් කේන්දරේ බලලා එන්න තියෙන අරටු ප්‍රතිඵල වළක්වගෙන ගමන සාර්ථක කරගන්න කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. අද දවසේදීත් ජ්‍යොතිර්වේදයේ පිළිබඳව අපි නොදන්නා කරුණු කාරණා රාශියක් ඔබතුමා අපිව දැනුවත් කරන්නට යෙදුණා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊටමත් ලොකු සමාජ සේවයක් ඔබතුමා අද දවසේදී ඉටු කිරීම සම්බන්ධව. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ආචාර්ය මොහන් වික්‍රමසිංහ මහතාට. වෙනද වගේම අද දවසේදීත් අපේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වුණාට එහෙනම් ආදරෙන් ආයුබෝවන් කියලා සමු දෙනවා. තිරුවන් සරණයි සියලු දෙනාට. අද දවසේදී අපි ඔබට අරගෙන ආව පළවෙනි විශේෂාංගය මෙතන නිමවට පත් කරන්න තමයි සූදානම් වෙන්නේ. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් මුණ ගැසෙමු. සඳුදා ආයුබෝවන් ශ්‍රී ලංකා සමගින්.